අපි අද කතා කරමු ලෝකයේ විශාලතම මගී ගුවන් යානය ගැන. ඉතින් රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසානය දක්වාම 1988 වර්ෂයේ ඉඳලා දිගු කාලයක් ලෝකයේ ගුවන් යානා වෙළඳපොලේ ආධිපත්‍ය රැකගෙන හිටියේ බෝයින් 747 කියන එවක ලොව විශාලතම මගී ගුවන් යානයයි. කොහොම වුණත් මේ තත්ත්වය මගහරවා ගන්න එංගලන්තයේ 1980 වර්ෂයේ එයාබස් 380 නිෂ්පාදනය කිරීමත් එක්කම ලෝකයේ ගුවන් යානා වෙළඳපොළත් එයාබස් සමාගමට මාරු වෙනවා. ඒ අනුව නිෂ්පාදනය කරපු එයාබස් 380 ගුවන් යානය අද වෙනකොට ලොව ඇති විශාලත මගී ගුවන් යානය වන අතරම මේ යානය මගින් මගීන් 853 දෙනෙකු සමග එකවර කිලෝමීටර් 15200ක දුරක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු නිපදවීමට මූලික වූ පසුබිම් කුමක්ද කියලා. බෝයින් 747 යානය ලොව පුරා ගුවන් සේවාවල ප්‍රධානතම තේරීම බවට පත්වීමෙන් පසු 1988 වන විට ඇමරිකානු බෝයින් සමාගමට වෙළඳපොළ තුළ ආධිපත්‍යයක් හිමිව තිබුණි. එයාබස් සංගමේ ඉංජිනේරුවරයෙකු වූ ජේන් රොජර්ට මෙය බිඳ දැමීමට අවශ්‍යතාව අවබෝධ විය. ඒ හේතුවෙන් ඔහු 747 යානයට වඩා වැඩි ධාරිතාවයකින් යුත් ගුවන් යානයක් නිපදවීමට කාටත් නොකියාම සැලසුම් සකස් කළා. තනි තට්ටුවේ හෝ තට්ටු දෙකක් තිබූ ගුවන් යානා වෙනුවට සම්පූර්ණ දිග පුරාවට විහිදුණු තට්ටු දෙකකින් යුත් යානාවක් නිපදවීමට අරමුණු කරගත්තා. මවිතයට පත් කරමින් එයාබස් සංගම කරන ලද මෙම නිර්මාණය සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.